යොහානිගේ වැඩේ ගත්තන් පස්සේ හසිත. සාමාන්‍යයෙන් දැන් තියෙනවා ට්‍රෙන්ඩ් එකක් ඇදලා මම ඔය දන්න ආටිස්ට්ලා කීප දෙනෙක් කියනවා කැපිලි නම් කැපිලි. හසිත ගැන දැන් ගොඩක් කාලවට කතා වෙන කට්ටිය ඒවා. ඒ කට් එක දැන් ආයි ජයසංක තමයි මෙතන ඉන්නේ කියලා තමයි කට්ටිය කියන්නේ. ඇත්තටම මේ හසිත ගැන කතා කරන්න ඕනේ. මොකද හසිත කියන්නේ ඉතා දක්ෂයෙක්. ඉතා දක්ෂයෙක්. එයා පොඩි ඒ කියන්නේ එයා සියුම් දෙයටත් ෆයින් ටියුන් කරනවා. කියන්නේ ඇත්තටම ඊයේ රිලීස් එකේ ඒ කියන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරන ටයිම් එක වෙනකමුත් එයා කරෙක්ෂන් කරනවා. අපි කොච්චර රන් වෙනවද මේක දෙන්න දැන් ඇති. හැබැයි එයා කියනවා නෑ මං දෙන්න බලන්න කියලා. ඒ කියන්නේ අපි කොච්චර ස්ටෑන්ඩ් බයි කරනවා අපි ජෙනරේටර්ස් ඕඩර් කරලා මේවා කරලා ඒ පවර් කට් එකක් ආවොත් හරි ප්‍රශ්නයක් නේද. හැබැයි එයා ඒ කියන්නේ ඒ වැඩේට තියෙන ආදරේ එයා කවදාවත් කැපවීම. ඉතින් ඒක ඇත්තටම ලස්සන අවුට්පුට් එකක් ආවා ඒකෙන් නේද. ඉතින් හස්තව ආදරේ මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඔව් මට මේ පහුගිය දවසක හම්බ වෙන වෙලාවෙත් මේ එතකොට මම ඇහුවා මේ මොකද වැඩේ තත්ත්වය දැන් මොකද මේ යොහානිගේ වැඩේ මචං ඉන්නේ මේ අපිට සතියක් දෙන්නකෝ සතියක් මං කො මට ආරංචි විදිහට වැඩේ ඉවර නැද්ද තව පොඩ්ඩක් මචං මම මේ ආයෙමත් බලාගෙන යන ගමන් කිව්වා තියෙන්නේ මට එතකොට තේරුණා හරි ආටිස්ට්ලා කියන කතාව හරි කැපිලි නම් කැපිලි තමයි කියලා